ඔබ අසන්නේ චින්තන මණ්ඩපය. සිතන මිනිසා වෙනස් කරන සංවාද. මෙහිදී අපි පොත්, මනස සහ ජීවිතය ගැඹුරු නමුත් සංසුන් ලෙස විමර්ශනය කරමු. හොඳ ආදායමක් තියෙනවා හැබැයි නිතරම මුදල් ප්‍රශ්නේ. එහෙම කෙනෙකු මුණ ගැහිලා තේරවද? ඔව් ඕනතරම්. එහෙමත් නැත්නම් අනිත් පැත්ත. ඒක තමයි ලොකු අධ්‍යාපනයක් නෑ, ලොකු උපාධි නෑ, ඒත් මුදල් පැත්තෙන් හරිම සංසුන් ස්ථාවර ජීවිතයක්. අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නෝනේ මේ සල්ලි කළමනා කරන එක ඒක දැනුම ගැන දෙයක් කියලා, ගණිතය, දත්ත හරියටම ඒක මොලේ ප්‍රශ්නයක් කියලා. ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි. අපි මුදල් සම්බන්ධයෙන් ගන්න ගොඩක් වැරදි තීරණවලට හේතුව ගණිතය නෙවෙයි. අපේ මනස. අපේ හැසිරීම. ඔව්. අද අපි කතා කරන්නේ යන්නේත් හරියටම ওই කාරණේ ගැන ලියවුණු අපූර්ව පොතක් ගැන. The Psychology of Money. මෝගන් හවුසල්ගේ. ඔව්. හැබැයි මේක අපි දන්න සාමාන්‍ය මුදල් ගැන ලියවුණු පොතක් නෙවෙයි. මූල්‍ය පෙළ පොතක් නෙවෙයි. කොහෙත්ම නෑ. ආයෝජන උපදෙස් දෙන අත්පොතකුත් නෙවෙයි. මේකේ ප්‍රස්තාරවත් සංකීර්ණ සූත්‍රවත් හොයාගන්න බෑ. ඒ වෙනුවට තියෙන්නේ කතාන්දර. කතාන්දර. හරිව රසවත් කතාන්දර. ඒ කතා හරහා තමයි හවුසල් අපිට පෙන්වන්නේ මිනිස්සු මුදල් ගැන හිතන විදිහ, සල්ලි වලට රියැක්ට් කරන විදිහ. ඒ කියන්නේ අපේ තීරණවලට හේතුව තර්කයට වඩා හැසිරීම, අපේ බිහේවියර් එක. ඒක තමයි යාවරිම මෘදු විදිහට අපේ ඔළුවට දාන්නේ. මම හිතන්නේ පොතේ හරේ තේරුම් ගන්න හොඳම විදිය තමයි අර කතාන්දර දෙක. ඔව්. රොනල්ඩ් රීඩ්ගේ කතාව. පළවෙනි කතාවේ එක රොනල්ඩ් රීඩ් එයා ඇමරිකාවේ ගමක ජීවත් වුණු කෙනෙක්, වෘත්තියෙන් ඉස්කෝලේක මුරකරු කෙනෙක්. ඊට අමතරව ඉන්ධන පිරුම්හලක වැඩ කළා. හරිම charm සරල ජීවිතයක්. එයා 2014 දී වයස 92 දී මිය යනවා. ඊට පස්සේ තමයි පුදුම දේ වෙන්නේ. ඔව්. එයාගේ මරණයෙන් පස්සේ තමයි හැමෝම දැනගන්නේ එයාගේ වත්කම ඩොලර් මිලියන 8 පැනලා තිබුණා කියලා. ඩොලර් මිලියන 8ක්. ඒක සුළුපටු ගණනක් නෙවෙයි. ඒ කාලේ ඇමරිකාවේ මිය ගිය අයගෙන් 4000කටත් වඩා අඩු පිරිසකට තමයි එච්චර වත්කමක් තිබුණේ. කිසිම මූල්‍ය පුහුණුවක් නැති ගමක හිටපු පාසල් මුරකරු කෙනෙක් ඒ අතර ඉන්නවා. ලොතරැයියකින්වත් නෙවෙයි. එයා කලේ Tamanට ඉතිරි කරන්න පුළුවන් පොඩි මුදල ඉතිරි කළා. ඊට පස්සේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරා. දශක ගණනාවක් හරිම ඉවසීමෙන්. ඒක තමයි කතාවේ එක පැත්තක්. හැබැයි මේකේ සම්පූර්ණ අනිත් පැත්ත ගැනත් පොතේ තියෙනව නේද? ඔව්. ඒ තමයි රිචඩ් ෆැස්කෝන්. එයාට ඉතින් කිසිම දෙයක් අඩු නෑ. කිසිම දෙයක්. රොනල්ඩ් රීඩ්ගේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ චරිතය. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. මෙරිල් ලින්ච් වගේ දැවැන්ත ආයතනයක ඉහළ විධායකයෙක්. මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. එයා කොච්චර සාර්ථකද කියනවනම් වයස 40 ගණන් වලදීම විශ්‍රාමාරන් සමාජ සේවයට යොමු වෙන්න තරම් වත්කමක් තිබුණා. ඒත් 2008 මූල්‍ය අර්බුදයත් එක්ක හැමදේම කඩාගෙන වැටුණා. අධික ලෙස ණය අරන් හරිම අවදානම් ආයෝජන කරලා සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙනවා. ඔව්. අර නාන කාමරයේ 11ක් පිහිනුම් තටාක දෙකක් තිබුණු මන්දිරයත් බැංකුවට සින්න වෙනවා. ඉතින් බලන්න එක පැත්තකින් කිසිම මූල්‍ය පුහුණුවක් නැති මුරකරු කෝටිපතියෙක් වෙනවා. අනිත් පැත්තෙන් ඉහළම අධ්‍යාපනය පළපුරුද්ද තියෙන මූල්‍ය ප්‍රවීණයා බංකොලොත් වෙනවා. මේකෙන් උගන්වන පාඩම තමයි මූල්‍ය සාර්ථකත්වය කියන්නේ අර භෞතික විද්‍යාව වගේ නීති තියෙන දෙයක් නෙවෙයි. නෑ. ඒක හැසිරීම් රටා මත පදනම් වුණු දෙයක්. පොතේකට කියනවා මෘදු කුසලතාවයක්, soft skill එකක් කියලා. ඒ කියන්නේ මේක ඉලක්කම් එක්ක කරන වැඩකට වඩා හැඟීම්, ඉවසීම, විනය, තමන්ගේ ආශාවන් පාලනය කරගන්නව වගේ දේවල් එක්ක සම්බන්ධ දෙයක්. ඔයා කොච්චර බුද්ධිමත්ද කියනවට වඩා ඔයා හැසිරෙන්නේ කොහොමද කියන එක තමයි තීරණාත්මක. පොතේ තියෙන තව මූලිකම තර්කයක් තමයි කිසිවෙක් උමතු නෑ කියන එක. No one's crazy. ඒකෙන් කියන්නේ අපි මුදල් ගැන ගන්න තීරණ ඒවා පදනම් වෙන්නේ අපේ පෞද්ගලික අත්දැකීම් මත කියන එක. හැමෝටම පොදු තර්කයක් මත නෙවෙයි. නෑ. දුප්පත්කමේ හැදුණු කෙනෙක් අවදානම ගැන හිතන විදිය ධනවත් පවුලක හැදුණු කෙනෙක් හිතන විදියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. පොතේ තියෙන නේද අර අපූර්ව උපුටාගයක් වීමත් අපේ අත්දැකීම් ලෝකෙන් හරි පොඩි කොටසක් වුණාට. ඔබේ මුදල් පිළිබඳ අත්දැකීම් ලෝකේ සිදුවී ඇති දේවලින් 0.00000001% වෙන්න පුරුවන්. ඒත් ලෝකයේ ක්‍රියාත්මක වන ආකාරය ගැන ඔබ හිතන විදිහෙන් 80%ක්ම තීරණය කරන්නේ ඒ අත්දැකීම් කියලා. ඉතින් එක කෙනෙක්ට පිස්සුවක් වගේ පේන දෙයක් තව කෙනෙක්ට හරිම තර්ක අනුකූල වෙන්න පුළුවන්. හොඳම උදාහරණය ලොතරැයිපත්.
ඇමරිකාවේ අඩු ආදායම්ලාභී පවුල් අවුරුද්දකට ඩොලර් 400කට වඩා ලොතරැයි පත්වලට වියදම් කරනවා. හැබැයි ඒ ගානම හදිසියකට හොයාගන්නත් බෑ. ඒක තමයි පුදුමය. දැන් පිටතින් බලන කෙනෙකුට මූල්‍ය උපදේශකයෙකුට මේක පිස්සුවක්. තමන්ට තියාගන්න ඕන සල්ලි දිනන්න තියෙන ඉඩකඩ හරිම අඩු දෙයකට වියදම් කරනවා. ඒත් ඔවුන්ගේ පැත්තෙන් බැලුවත් ඔවුන් මෙලදී ගන්නේ ලොතරැයියක් නෙවෙයි. සිහිනයක්. සිහිනයක්. ධනවතුන් භුක්ති විඳින ජීවිතයක් ගැන මොහොතකට හරි හීන දකින්න අවස්ථාවක්. ඒකට ඒ ගාන ගෙවන එක ඔවුන්ගේ අත්දැකීම් වලට අනුව සාධාරණයි. ඒක හරිම බලවත් අදහසක්. අපි හැමෝම අපේම අත්දැකීම් කියන පුංචි කවුලුවෙන් තමයි ලෝකේ දිහා බලන්නේ. හරි. එතකොට පොතේ තියෙන ප්‍රධාන අදහස් වලට ගියොත් පළවෙනි එක ප්‍රමාණවත් කෙන සංකල්පය. enough. ඔව්. මං හිතන්නේ මිනිසු මුදල් සම්බන්ධයෙන් කරන ලොකුම වරද තමයි අර ඉලක්ක කණුව. ඒක නිතරම ඉස්සරහට ගෙනියන එක. තව ටිකක් කියන මානසිකත්වය. හරියටම. ප්‍රමාණවත් කියන තැන හඳුනා ගන්න බැරි වුණොත් කොච්චර හම්බ කළත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඊටත් වඩා භයානක දේ තමයි. අනවශ්‍ය අවදානම් ගන්නවා. ඔව්. Tamanට නැති දෙයක්, සමහර විට අවශ්‍යත් නැති දෙයක් වෙනුවෙන් Taman ළඟ දැනටම තියෙන දේවල් පරදුවට තියෙනවා. අර රිචඩ් ෆෝස්කෝන් වගේ එයාට ඕන හැමදේම තිබුණා. නිදහස, සල්ලි, කීර්තිය. ඒත් එයාට ප්‍රමාණවත් කියන සීමාව තිබුණේ නැහැ. තව ඕන වුණා. ඒ නිසා ගත්ත අවධානමෙන් තිබුණු හැමදේමත් නැති කරගත්තා. හරියටම. දෙවෙනි ප්‍රධාන අදහස සංයුක්ත වර්ධනය, කම්පවුන්ඩින්. මේක ගොඩක් දෙනෙක්ට තේරුම් ගන්න ටිකක් අමාරු දෙයක් නේද? ඔව්. මොකද අපේ මොලේ වැඩ කරන්නේ රේඛීයද? එකට ඉටක් එකතු කරාම දෙකයි කියලා අපි හිතන්නේ. ඒත් කම්පවුන්ඩින් කියන්නේ හිම බෝලයක් වගේ. මුලින් හැමෙන් ගමන් කරලා කාලයත් එක්ක එකපාරටම ලොකු වෙනවා. ධනය ගොඩනගෙන්නේ එක රැයකින් ගන්න සුපිරි තීරණ වලින් නෙවෙයි. කාලයත් එක්ක ස්ථාවර වෙන්නේ එකෙන්. ඔව්. ප්‍රතිඵල හෙමින් පේන්න නිසා ගොඩක් අය මේ බලය අව탁ෂීර කරනවා. වොරන් බෆට් හොඳම උදාහරණයක්. එයාගේ වත්කමෙන් 99ක්ම ලැබුණේ වයස 50න් පස්සේ. 95ක්ම වයස 75න් පස්සේ. ඒ කියන්නේ යාගේ දක්ෂකම විතරක් නෙවෙයි. දශක ගණනාවක් වෙළඳ පොලේ රැඳී සිටීම. ඒක තමයි කාරණය. රොනල්ඩ් රීඩ්ගේ කතාවත් ඒකමයි. එයා දක්ෂ ආයෝජකයෙක් නෙවෙයි, ඉවසිලිවන්ත ආයෝජකයෙක්. සංයුක්ත වර්ධනයට ඕන ඉන්ධන තමයි කාලය. ඒ කාලය දෙන්න නම් ඉවසීම ඕන. අනිවාර්යෙන්ම. ඉතින් ඉවසීමෙන් කාලය දෙන්න එක ගැන කතා කරනකොට තුන්වෙනි අදහසට එනවා භාග්‍ය සහ අවදානම. luck versus risk. මේක හරිම වැදගත්. අපි සාර්ථක කතා අගය කරනවා, බිල් ගේට්ස් වගේ අයගේ දක්ෂකම ගැන කතා කරනවා. ඒත් ඒ සාර්ථකත්වයට හේතු වුණු භාග්‍ය කොටස ඒක අපි අමතක කරනවා. බිල් ගේට්ස් දක්ෂයෙක් තමයි. ඒත් යා පරිගණකයක් තිබුණ ලෝකයේ හරිම දුර්ලභ ඉස්කෝලයකට ගියා. ඒක භාග්‍යයක්. ඒ වගේම අසාර්ථකත්වයන් දිහා බලලා අපි හිතනවා ඒක සම්පූර්ණයෙන්ම යාළගේම වරදක් කියලා. හරියටම භාග්‍ය සහ අවදානම කියන්නේ එකම කාසියේ දෙපැත්ත. ඒ නිසා අනුන්ගේ සාර්ථකකම අන්ධ විදිහට කොපි කරනවට වඩා Tamanගේ පැවැත්ම survival ඒක තහවුරු කරගන්න එක වැදගත්. ඒක තමයි වැදගත්ම දේ. වෙළඳ පොලේ දිගු කාලයක් රැඳී සිටීම. රිචඩ් ෆොස්කෝන්ට කරන්න බැරි වුණේ ඒක. එයාගේ අවදානම් තීරණෝ ඔහුව ක්‍රීඩාවෙම අයින් කළා. සංයුක්ත වර්ධනයට අවස්ථාව ලැබෙන්න නම් ක්‍රීඩාවේ ඉන්නම ඕන. ඔව්. විනාශකාරී අවදානම් වලින් වැළකී ඉන්න එක ලොකුම ලාභය ගන්නවටත් වඩා වැදගත්. ඒක ඊළඟ අදහසට අපිව ගෙනියනවා නේද? ධනවත් සහ වත්කම් සහිත වීම අතර වෙනස. ඔව්. ගොඩක් දෙනෙක් පටලවා ගන්න දෙයක්. මොකද ඔකක් පේනවා අනික පේන්නේ නැහැ. රිච් කියන්නේ පේන දේ. ලොකු ගෙවල්, මිල අධික කාර්, ඉන්ස්ටාග්‍රෑම් එකේ දාන ෆොටෝ. ඒ කියන්නේ ඉහළ ආදායමක්. ඒත් ඒකෙන් කියවෙන්නේ නැහැ වත්කම් තියනවා කියලා. නෑ. වෙල්ත් කියන්නේ නොපෙනෙන දේ. ඒ කියන්නේ ඔයා වියදම් නොකරපු සල්ලි බැංකුවේ ආයෝජනවල තියෙන අනාගතයේදී ඔයාට නිදහස දෙන වත්කම්. පොතේ කියනවා අපි මිලාදික ෆෙරාරි එකක් දකින්නකොට අපි හිතන්නේ මම ඒ වගේ එකක් පැදෙව්වොත් මිනිස්සු මං ගැන කොච්චර පැහැදෙයිද කියලා. අපි කවදාවත් හිතන්නේ නෑ බලන්නේ රියදුරෝ දිහා එයා කොච්චර වත්කම් තියෙන කෙනෙක්ද කියලා. අපි අගය කරන්නේ භාණ්ඩය පුද්ගලයාව නෙවෙයි. ඒක තමයි උත්ප්‍රාසය. සැබෑ ධනයෙන් ලැබෙන්නේ භාණ්ඩ නෙවෙයි. නිදහස. නිදහස. තමන්ගේ කාලය තමන්ට ඕන විදියට පාලනය කිරීමේ හැකියාව. උදේට නැගිටලා මට අද ඕන දෙයක් මට ඕන කෙනෙක් එක්ක මට ඕන තරම් වෙලා කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්කම. ඒක තමයි සැබෑම ධනය.
ඉතින් මේ හැම දෙයකින්ම කියවෙන්නේ මොකක්ද? මේ දැනුම දෛනික ජීවිතයට යොදාගන්නේ කොහොමද? පොත අපිට කියන්නේ මූල්‍ය විශේෂඥයෙක් වෙන්න කියලා නෙවෙයි. නෑ. ඒ වෙනුවට මුදල් එක සාමකාමී සංසුන් සම්බන්ධතාවයක් හදාගන්න කියලා. අපිට පාලනය කරන්න පුළුවන් වෙළඳපොළ නෙවෙයි. ලෝකාර්ථිකයවත් පුලි අනුපාතවත් නෙවෙයි. අපිට පාලනය කරන්න පුළුවන් අපේ වියදම්, අපේ ඉතුරුම්, ඒ කියන්නේ අපේ හැසිරීම. තමන්ට ප්‍රමාණවත් කියන සීමාව හඳුනාගත්තම තමන්ගේ ආශාවන් පාලනය කරගත්තම මුදල් කියන්නේ උගුලක් නෙවෙයි. මෙවලමක්. ජීවිතේ නිදහස ලබා දෙන මෙවලමක් බවටපත් වෙනවා. පොතේ අන්තිමට කියනෝ නේද අපි පරිපූර්ණ තර්කානුකූල රැෂනල් වෙන්න ඕන නෑ. අපි සාධාරණ රීසනබල් උනාම ඇති කියලා. ඒ දෙකේ වෙනස මොකද්ද? ඒක හරිම වැදගත්. තර්කානුකූල කෙනෙක් හැම වෙලේම උත්සාහ කරන්නේ ගණිතමය වශයෙන් උපරිම ලාභය ගන්න. දත් අනුව විතරක් වැඩ කරන්න. ඔව්. හැබැයි අපි රොබෝලා නෙමෙයිනේ. අපිට හැඟීම් තියෙනවා. සාධාරණ කෙනෙක් කියන්නේ තමන්ට රැයට නිමදියට නිදා ගන්න පුළුවන්, තමන්ට දරා ගන්න පුළුවන් මට්ටමේ අවදානමක් අරගෙන දිගුකාලීනව ක්‍රීඩාවේ ඉන්න උත්සාහ කරන කෙනෙක්. ඒක සමහර විට ගණිතමය වශයෙන් 100%ක හරි තීරණය නොවෙන්න පුළුවන්. නොවෙන්න පුළුවන්. ඒත් ඒක තමන්ට දිගටම පවත්වාගෙන යන්න පුළුවන් තීරණයක්. මොකද හොඳම ආයෝජන සැලැස්ම කියන්නේ අපිට ඇත්තටම දිගටම කරගෙන යන්න පුළුවන් සැලැස්ම. හරියටම අවසාන වශයෙන් මේ පොතෙන් අපිට මතක් කරනවා. මුදල් ප්‍රශ්නයක් කියන්නේ සංඛ්‍යාත්මක ප්‍රශ්නයකට වඩා මානව ප්‍රශ්නයක්. ඒක මනෝවිද්‍යාව සම්බන්ධ දෙයක්. මුදල් හොඳට හසුරුවන කෙනා ලෝකයේ බුද්ධිමත්ම කෙනා වෙන්න ඕන නෑ. ඔහු විය යුත්තේ වඩාත්ම ඉවසිරිවන්ත සහ වඩාත්ම සාධාරණ කෙනා. ඔව්. අපි සංවාදය අවසන් කරන්න කලින් පොතේ අපිට හිතන්න හොඳ ප්‍රශ්නයක් ඉතුරු කරනවා. ඒ මොකද්ද? ඒ ප්‍රශ්නය තමයි අපි මුදල් ගැන දැඩිව විශ්වාස කරන නමුත් අපේ පටු පෞද්ගලික අත්දැකීම් මත විතරක් පදනම් වුණු පුළුල් යථාර්ථයට සමහර විට සම්බන්ධ නැති එක් විශ්වාසයක් කුමක්ද? මං හිතනවා හැමෝම තමන්ගේ මේ ප්‍රශ්නය අහලා බලන්න ඕන. ඒක අපේ මූල්‍ය හැසිරීම තේරුම් ගන්න හොඳ පටන් ගැම්මක් වේවි. ඔබ මෙවැනි මුදල්, මනස සහ ජීවිතේ ගැඹිරි ලෙස විමර්ශනය කරන සංවාදවලට කැමති නම් මෙවැනි අන්තර්ගතයන් නිතර අසන්න ඔබට සුදුසු වෙලාවක subscribe හෝ follow කරන්න. ඊළඟ වැඩසටහනකින් නැවත හමුවෙමු. චින්තන මණ්ඩපය තුලින් අද අපි කතා කරේ මෝගන් හවුසෙල් විසින් රචිත Psychology of Money කියන කෘතියේ අදහස් කීපයක් පිළිබඳවයි. මේ වගේම ගැඹුරු අදහස් සමගින් වටිනා කෘතියක් පිළිබඳ අදහස් අරගෙන ලබන සතියේත් අපි එන්නම්. ඔබ මේ වගේ මිනිස් හැසිරීම, සමාජය සහ නූතන ලෝකයේ සත්‍ය ගැඹුරු ලෙස විමර්ශනය කරන සංවාදවලට කැමති නම් මෙවැනි කන්ටෙන්ට් නිතර අසන්න කැමති නම් චින්තන මණ්ඩපය subscribe කරන්න. ඊළඟ එපිසෝඩ් එකකින් නැවත හමුවෙමු. එහෙමනම් ඔබට සුබ රාත්‍රියක්. චින්තන මණ්ඩපය සිතන මිනිසා වෙනස් කරන සංවාද. පොත්, මනස සහ සමාජය අතර ගැඹුරු නමුත් සරල සිංහල සංවාදයක්. ලෝක ප්‍රසිද්ධ අදහස්, ප්‍රායෝගික මනෝවිද්‍යාව, ජීවිතයට භාවිතා කළ හැකි දැනුම. කියවීමෙන් සිතීමකට, සිතීමෙන් වෙනස් වීමකට. චින්තන මණ්ඩපය හුදෙක් පොඩ්කාස්ට් එකක් නොවේ. සිතන මිනිසා සඳහා නිර්මාණය කළ සංවාද මණ්ඩපයකි.